අලුත් එක්ස්පීරියන්ස් එකක්. Hi guys, welcome back to our YouTube channel. ඔන්න ඉතින් අපි අද ඩේ අවුට් එකක් යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් කාලෙකින් තමයි අපිට අද වීඩියෝ එකක් ගේන්න උනේ. අපි අද යන්නේ කැන්ඩි වල තියෙන අමායා හිල්ස් හොටෙල් එකට. ඉතින් දැන් අපි ලොකේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. ලොකේෂන් එකට යන එක නම් ටිකක් විතර අමාරුයි. මොකද මෙතන කන්දත් එක්ක පාර ගොඩක් පටුයි. ඉතින් අපි ගිහිම බලමු ප්ලේස් එක කොයි වගේද කියලා. ඉතින් දැන් අපි අමායා හිල්ස් හොටෙල් එකට ඇවිත් ඉන්නේ. ඇවිත් ටික වෙලාවක් ගියාට පස්සේ වගේ තමයි අපිට කොහොම හරි වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුනේ. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක නම් හම්බුනේ නැහැ. ඉතින් ඒක ආවට පස්සේ බලමු මොකද දවස් නිකලෙන්න කියලා. ඒක වෙලා ඉන්නවා. අතන මොකක්ද පේන්නේ? අර ඈත. මොන කන්දද? අපතද? Rasain? මේ මෙතන ඇතුළට යන්න දෙන්නේ. අපි කොහොම හරි ගියේ පෙබරවාරි මාසේ වගේ. මේ දවස්වල මාර රස්නයක් තිබුණ එළියේ. ඉතින් අපි ආපු ගමන්ම ගියා පූල් එකට. පූල් එක ගැන කිව්වොත් නම් මෙතන පූල් එක ලොකු ඒරියා එක තියෙනවා. මෙහි කොච්චර අවුවද මාර සීතල වතුරනේ. ඉතින් ස්පෙෂලි කියන්න ඕනේ ඔයාලත් මේ ප්ලේස් එකට යනවා නම් අනිවාර්යයෙන්ම පූල් කිට් එකක් අරන් යන්න. මොකද එහෙම නැත්නම් ඔයාලට පූල් එක යූස් කරන්න chance එකක් හම්බෙන්නේ නැහැ. මොකද ඔයාලට කියන්න දෙන්නේ?
බලන්න මේ දවස්වල මහා රස්නේ ඉතින් වතුර සීතලයි නේ. වතුර සීතලයි. ඇත්තටම ලොකේෂන් එක ලස්සනයි. අලුත් එක්ස්පීරියන්ස් එකක් මට නම් හොඳයි ඉතින්. හැමදේම හොඳයි. අපි බලමු කෑම කොහොමද කියලා. ඔයා මේ ෆස්ට් ටයිම්ද? ඔව් මම අමාය හිල්ස් ආපු ෆස්ට් ටයිම් එක. කැන්ඩි තව හොටල්ස් වල කරගෙන අමාය හිල්ස් ආවේ. Hi guys. හයි ඔන්න දැන් අපේ පෝල් එකේ ඉඳලා ආවා. දැන් අපි ලන්ච් එක ගන්න තමයි හදන්නේ. අපි බලමුද ලන්ච් එක තියෙන බුෆේද තියෙන්නේ? බුෆේ ගත්ත සෙට් මෙනු. අද සෙට් මෙනු එකක් තියෙනවා අද. ලස්සන view එකක් තියෙනවා. එහෙනම් කන්ද උඩ මේකක් තියෙනනේ. කන්නකට තමයි මෙතන වේව් එක තියෙනවා. ලස්සනයි. ඉතින් අපි ලන්ච් එකේ සෙට් මෙනු එකක් තියෙනවා. මේක සී ෆුඩ් එක. මේ මොකද මේ ග්‍රීන් සලාඩ් එක. අර උඩ පොකටේ පොඩින් පොකට ඔයාලා ග්‍රීන් සලාඩ් එක. රසයිද? මේ සූප් එක මේකේ චීස් නේ තියෙන යට. මේක චීස් නොත් තියෙනවනේ. චීස් පොටේටෝ නේ. සම්පූර්ණ ගත්තා. මේව කාණම නැහැ. Nasi gula nih mah. Tahu ya gimana kan? අයියගේ එකක් තියෙනවා මම ගත්තා. මේ ස්පූන් එක. Harus dulu nanti. එයාගේ මොන මම ස්පූන් එකක් කියලා දෙන්නද? ये रसा वाला करे. टेस्ट के चीज के चीज के apa nak beli? Kau pakai. Kenapa? Mana ni pen? Ada sini aja. Hondai. Saya. Lombo. Orang serat dia. Orang serat. Ini kau lantai mana? හොඳයි සෙට් මෙනු එකක් තිබ්බේ. ඉතින් දැන් අපි ඊවිනින් ටී එකත් අරගෙන යන්න තමයි රෙඩි වෙන්නේ. ඔයාලත් බජට් එකට ඩේ අවුට් එකක් යන ප්ලේස් එකක් හොයනවා නම් අනිවාර්යෙන්ම මෙතෙන්ට ඇවිල්ලා බලන්න. මම highly recommend කරනවා මේ ප්ලේස් එක. ওই විදිහට තමයි ඉතින් අද අපේ දවස ඉවර වුණේ. ඉතින් ඔයාලට මේ ප්ලේස් එක ගැන කිව්වොත් නම් view එක ඇත්තටම මාරම ලස්සනයි. ඒ වගේම තමයි මෙතන පරිසරය හරිම calm.
ඉතින් අපි ඩේ අවුට් පැකේජ් එකකට තමා ගියේ. මෙතන වාත්තේට බාර් එක නේ. පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබුණා වෙල්කම් ඩ්‍රින්ක් එකයි ලන්ච් එකයි pool access උයි evening tea එකයි. ඉතින් per person price උනේ රුපියල් 4500ක්. කොහොම හරි අපි මෙතෙන්ට යන දවසේ නම් හුඟක් foreigners ලා තමයි ඇවිත් හිටියේ. මේ විදිහට තමයි අපේ දවස ගත වුනේ. ආයෙම වීඩියෝ එකක් ගන්න හම්බෙමු.